සමහර වෙලාවල තියෙනවා මට හිතෙනවා මේ ඕන්නේ නැහැ කියලාත් හිතෙනවා. මල්ලි මේ කිව්වා මට සුදු අයියේ මේ මම සුදු අයියේ කොහොම හරි බේර ගන්න සුදු අයියේ මේ රටවල් වල ඉන්න අය මේ නිශාන්තයි බෑන්ඩ් එක පටන් ගන්න මොනවද අඩුපාඩු අපෙන් බඩු මොන හරි ඕනද මම මේක කොහෙවත් කියපු නැති කතාවකුත් ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ කියනවා. අද නම් මට ඇඬෙනු මල්ලි මැරෙන්න දවසක් විතර තියලා මල්ලි කිව්වා මේ කියන්නේ බොහෝ ඒ ෂොක් එකත් එක්ක මල්ලි මතක නැහැ ඇත්ත කතා. අහලා මේ මෙතෙන්ට ගහලා කොමාරි උදේ වෙනකොට මෙතන මේ හැත් එක්කම ඉදිමිලක් තිබුණා. ඒව දාලා ඉතින් අඬනවා අනන්තයි. ඉතින් ඒක මගේ මම තමයි දන්නේ. ආයිබෝන් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අපි දෙවුන්දරට ආවා නිව් මෙලඩි සංගීත කණ්ඩායමේ නායකත්වය නිශාන්ත අයියා මුණ ගැහෙන්න සහ තව පේස්ලා කීප දෙනෙක් මුණ ගැහෙන්න. ඉතින් නිශාන්ත අයියට මේ දවස්වල මාර විදිහට ප්‍රතිචාර නිව් මෙලඩි බෑන්ඩ් එක ආපහු පටන් ගන්න ඉක්මනට බෑන්ඩ් එක හදලා ප්‍රසංගයක් තියන්න කියලා මාර ප්‍රතිචාර තියෙනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න විශේෂයෙන්ම ආවා. ඉතින් නිශාන්ත අයියා ආයිබෝන්. ඉතින් මේ නිශාන්ත අයියා මොකෝ වෙන්නේ දැන් ප්‍රතිචාර ගොඩායි අපිට පේජ් එකේ වීඩියෝ එකක් දැම්මම පස්සේ කමෙන්ට්ස් ගොඩායි. දැන් ඔන්න ඔයාලා බෑන්ඩ් එක හදන්නු නැත්නම් උද්ඝෝෂණය කරනවලු පාරට ඇවිල්ලා එහෙම ලොකු ප්‍රශ්න ගොඩයි. ඉතින් දැන් මොකද කරන්නේ? මොකක් හරි කරන්න වෙනවද දැන්? ඔව් දැන් මොන හරි කරන්න. කියන්නේ මෙහෙම මේ දවස්වල ඉතින් ඕවත් එක තමයි ඉන්නේ. ඉතින් අපේ රසිකයෝ ඉල්ලන දේ අපි කොහොම හරි දෙන්න ඕනනේ. අපි ඒකට දැන් වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. පරණ ප්ලේයර්ස්ලා කීප දෙනෙක්. එයාලා නිව් මෙලඩි සොන්ග්ස් වලට හරි බැක් කරන්න එයාලා දැන් එයාලත් ගොඩක්ම ආසයි මේ ප්‍රතිචාරات එක්ක මේ ඉල්ලුම තියෙන නිසා එයාලා මේ එහෙම දෙයක් තමයි අපි ප්ලෑන් කරගෙන යන්නේ. එතකොට ඉෂාන් ගමගේත් එයාගේ songs ටික sing කරන්න එනවා. ඉතින් සුදම් යම් දවසක ලංකාවට ආවට පස්සේ නිව් මෙලඩි තමයි. ඉතින් ඔය මට කියන්න තියෙන්නේ මං දැන් channels වල ගොඩක් දේවල් විස්තර කියලා තියෙනවනේ. ඔව් කියලා තියෙන නැවත කියනවා. අපේ channel එකේ ඉන්ටර්වියු කරානේ. ඔව් ගොඩක්ම මට කියන්න තියෙනවා අපේ පරණ හිටපු ඇත්තට මේ අර අපේ CD වල ප්ලේ කරපු ප්ලේයර්ස්ලා රත්තරන් පිරිසක්. මම දැක්කේ නෑ මේ මියුසික් බෑන්ඩ්ස් වල ඒ කියන්නේ මේ වගේ හදවත් තියෙන පිරිසක් දැක්කේ නෑ මට පසු කාලෙත් මේ අලුතල් ප්ලේයර්ස්ලා සෙට් වුණානේ. නමුත් මෙයාලා මේ අමුතුම ඒ කියන්නේ අමුතුම ලව් එකක් තියෙන සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ බෑන්ඩ් එකේ හැම සමාජිකයෝ අතරම ඒ කියන්නේ යාලා දැන් අපි මල්ලි නැතුණේ පස්සේ මම අවුරුද්දක් විතර නතර කරලා තිබුණා. ඊට පස්සේ මේ යාළුවෝ ඊට පස්සේ ඒ අවුරුද්ද ඇතුළත රටවල් වල ගියා. ඊට පස්සේ ජොබ්ස් වලට ගියා. මෙයාලා නැවතුණා කියලා වෙන බෑන්ඩ්ස් වලටවත් දැන් ඕන තරම් ලංකාවේ ලොකු බෑන්ඩ්ස් වල කතා කරලා තිනු කිසිම එකකට ගියේ නැහැ. යන්නේ නැහැ යාළුවා. යන්නේ නැහැ කියලා මට ඒක කියලා තියෙනවා. ඉතින් නිසා දැන් ඔය බෑන්ඩ් එක විතරයි අපේ අවසානයේ ෆස්ට් එකත් ඕක එන්ඩ් එකත් ඕක. නමුත් එයාලා කොහේ හිටියත් මොන රටක හිටියත් දැන් ලංකාවේ ඉන්න අයත් ඉන්න මොන කොතන හිටියත් බෑන්ඩ් එකේ තමයි හදවත තියෙන්නේ. ඒ නිව් මෙලඩි තමයි එයාලගේ හදවත. ඒ කියන්නේ ඒක තමයි මියුසික් වල ජීවිතේ ඒක තමයි කියන එක තමයි එයාලා කියන්නේ. දැන් ඔය රටවල් වල ඉන්න හැමෝම රෝෂන් එතකොට ඔක්ටෝපෑඩ් ප්ලේ කර ඊට පස්සේ ඉන්දික කීබෝඩ්ස් ඉන්දික ඊට පස්සේ දමිතරංග ඒ අය ඉන්නේ රටවල් වල ඉන්නේ. මට කතා කරන්න දැන් මේකෙන් පස්සේ තම්රිසම් කතා කරන්නේ නිශාන්තයි හරියට බෑන්ඩ් එක හදන්න හරි බෑන්ඩ් එකට ආදරය කරන පිරිස ගන්න ඕන. නිතරම රෝෂන් කියන පංචක ග්‍රෑම්ස් පෑඩ් එයාලා පෑඩ් වල හිටපු එකනේ. සෝරි. ඉතින් ඒක තමයි මේ පංචක තියාගන්න ඒ අදාළ වෙන විදියට දක්ෂතාවයේ තියෙන අය අරගෙන නීට් හදමු අපි සම්බන්ධ වෙමු කෝල්ස් වලින් මේ ඒක කරන්න නිශාන්තයි අපි බලන් ඉන්නවා. කොහේ රටක හිටියත් එයාලා ඉතින් ආදරේ මෙතන තමයි. දැන් මේ කතා බහ කරලා මේක වැඩේ වෙන්න ඕන පිළිබඳ සාකච්ඡා යනවා. ඔව් දැනට යනවා දැනට කොන්ෆරන්ස් කෝල් පවා රටවල් වල ඒ කියන්නේ එක රටවල් වල නේ ඉන්නේ. කතා කරනවා ඉතින් සම්බන්ධ වෙනවා. ඉතින් පස්සෙන් ඉන්නෝ කොයි වෙලෙත්. මේක මේ කියන්නේ නම සවුත්තු කරගන්න දෙන්නේ නැහැ. එයාලා කිසිම කෙනෙක් ඔය මේ මද්රව්‍ය පාවිච්චි ඔය කියන්නේ බෑන්ඩ්ස් අපේ නිව් මෙලඩි ප්ලේ කරද්දි කිසිම කෙනෙක් සිගරට් එකක් මොකක්වත් ඒව නැහැ. ඒ අපි දැන් වෙඩින්ස් ප්ලේ කරන්න ගියත් දෙනවනේ. දෙනවා ඩ්‍රින්ක්ස් මොකුත් නැහැ. ඒව අපි තහනම් කරලානේ තියෙන්නේ කොහොමද? ඒ ප්‍රතිපත්තිය රැකගෙන ආපු පරණ සෙට් එකට
මම හරි ආදරේ. එයාලට මට කියන්න තියෙන්නේ thank you very much. එයාලා අද කොහේ හිටියත් එයා භාෂෙත් ගන්න නැති කියලා මං හිතෙනවා ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් එයාලටත් ස්තුතියි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මියුසික් කරා කියලා අර ඒ කියන්නේ වැරදි මාර්ගවල ගියේ නැහැ. මට ඒක ගොඩක් සතුටුයි. වෙන බෑන්ඩ් වලට ගියපු නැතුව හිටපු මේ කියන්නේ ලයාන්විත ආදරණීය පිරිසක් කියලා ඒ හේතුව හදවතේ අර නිව් මෙලඩි කියන ඒ අකුරු ටික නිකන් වැදිලා තියෙනවා. ඒ කියන්නේ අපි අර සහෝදරයෝ වගේනේ මෙතන ආවත් මොනවා හරි අපේ අම්මා තේ එකක් හදලා දෙනවා. ඒකේ මොනවා හරි බිස්කට් එකක් පොංගෝලා කනවා. අර ඒ වගේ අපි සරල දැනට සරල කතාවක් තමයි යන්නේ. එහෙම ඔය සරල දැනට උනත් එහෙම සුන්දර චරිත ඇත්තටම ඔව් ඒ චරිත අමුතු චරිත එයාලා කියන්නේ දැනට හොඳ ස්ථාවරයක ඉන්න හැමෝම මේ බෑන්ඩ් එකට ආපු ඒ හැමෝම යම්කිසි හොඳ ස්ථාවරයක ඉන්නවා. මට ඒකයි සතුටු. කියන්නේ නොමග ගිහිල්ලවත් ජීවිතේ සෞතු කරගෙන කිසි කෙනෙක් එහෙම නැහැ. හොඳ තැන්වල ඉන්නවා. අනිත් එක දැන් මල්ලි ලෙඩ වෙල ඉන්නකොට උනත් දැන් මම හොස්පිටල් ඔපරේෂන් ඒ කීපයක් කරානේ. ඒ ළඟම හිටියා. ඉතින් නිතරම එයාර මියුසික් වලට බෑන්ඩ් එකට හරි ආදරේ. මම මේක කොහෙවත් කියපු නැති කතාවකුත් ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ කියනවා. හේතුව දැන් මගේ මල්ලි ඒ කියන්නේ ඔපරේෂන් කරේ කරාපිටියේ ජෙනරල් හොස්පිටල් එකේ. නමුත් අපි බෙහෙත් විද්ද ප්‍රයිවට් ලොකු මුදලක් ගියා. ඒක දන්නෝ පෙමාහෙම මගේ ඒ කියන්නේ ඒ ට්‍රීට්මන්ට් වලට යන්නේ. ඉතින් ඔය මේ මම කොළඹ ජොබ් එක කරා වෙලාවට මල්ලි ලෙඩ වෙනකොට මට මාතාට ට්‍රාන්ස්ෆර් එක හම්බුණා. ඒ වෙද්දි ඒ කියන්නේ මම කොළඹ හිටියත් මල්ලි තමයි අපේ අම්මව බලාගත්තේ. අම්මයි මල්ලි අන්තිමට හිටියේ. අපි තුන් දෙනා තමයි හිටියේ. නංගිත් මැරි කරලා ගියා. අම්මව බලාගත්තේ මල්ලි. එතකොට මට වෙලාවට යා ලෙඩ වෙනකොට මෙහි ට්‍රාන්ස්ෆර් එක හම්බුණානේ. එතකොට මල්ලිව ඔපරේෂන් කරලා ඉන්නකොට මට ඔෆිස් එකේනොත් ලොකු මේ සපෝට් එකක් දුන්නා. ඔව් මල්ලි කියලා තියෙනවා මං ඒ හොස්පිටල් එකේ ඉතින් කතා කර ඉන්නෝනේ මායි රෑ මල්ලි කියලා තියෙනවා මට හරි දුකයි කතාව ඇහෙනකොට මේ මල්ලි මේ කිව්වා මට සුදු අයියේ මේ මං සුදු අයියේ කොහොම හරි බේර ගන්න සුදු අයියේ මේ මම ඔයාගේ වැඩකාරයෙක් වෙලා හරි ඉන්නම් කියන කතාව අද නම් මට ඇඳෙනවා මේ ඒක ඒ මල්ලිගේ ආසාවක් තිබුණා ඇත්තටම මේ මම ඕක කතා වැඩි කියන්නේ නැහැ මම සමහරට මේ ස්ටුඩියෝ එකේ ඉඳගෙන මල්ලිගේ කරපු සින්දුවේ මහානකොට මට ඇත්තටම හරි මාර වේදනාවක් එනවා මේ මල්ලි ඒ කතාව මේ ඉතින් මම ඕක වැඩි කියන්නේ නැහැ කාටවත් මල්ලි රෑට ඉන්න ඕනේ මම ළඟ ඉන්නේ මල්ලි මාත් එක්ක කතා කර ඉන්නවා ඉතින් මට එහෙම කියලා තියෙනවා මල්ලි මේ සුදු අය මං කොහොම හරි බේර ගන්න මම සුදු අයගේ වැඩකාරේ අර ඒ කතාව මට හරි වේදනයි ඔය කියන්නේ ඒ වෙලාවට මම මල්ලිට කියනවා මල්ලි බය වෙන්න එපා මේ මල්ලිවා මම කොහොම හරි බේර ගන්න කියලා මොටිවේට් කරනවා යා ඉතින් පෙමාත් කියනවනේ අපේ එයාත් යනවා නිතරම යනවනේ එයා ඉතින් මේ එහෙම ඒක තමයි මේ කියන්නේ ජීවත් වීමේ ආසාව ලොකු ආසාවක් තිබුණා. එයා කොල්ලෙක් නේ මේ ලොකු ආසාවක් තිබුණා. කොල්ලෙක් දැන් බෑන්ඩ් එකත් හොඳටම පීක් වෙලා තියෙන කාලේ බෑන්ඩ් එකේ වැඩ ටිකක් කරගෙන එයා තව කතාවක් තියෙනවා. එයා දැන් කරාපිටියේ නැවැත්තුවනේ. ඔපරේෂන් ඒ කියන්නේ මෙහෙ මාතරේ ලෙඩේ දැනගෙන මේ කරාපිටියේ තමයි ට්‍රීට්මන්ට් කරන්න යවුවේ. අවලා එදා මම ඒ කියන්නේ ඇම්බියුලන්ස් එකේ මායි මල්ලිගේ හදිසියෙම නෙයවුවේ. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකේ ආවල ඉතින් දැන් එයාට ඉන්න තැන ඒ කියන්නේ කරාපිටියේ බෙහෙත් විදින වාට්ටුවට යවුවේ. ඒකෙදි මේ බෙහෙත් විදින වාට්ටුවේ දන්න අය දන්නෝ පිරිලා ඇඳන් යට පවා ඉන්නවා. ඉතින් මල්ලිට ඇඳක් තිබුණෙත් නෑ ඒ වෙලේ. ඒ වෙලේ කොහොම හරි බංකුවක වාඩිලා ඔපරේෂන් කරලා මෙහි පළලනේ මම ගහලා තියෙද්දි මං හිටියේ දාරා. ඊට පස්සේ මට කිව්වා සුදු අයියේ මේ මම මෙතන තිබුවා මේ උඩ තට්ටුවෙන් පැනලා මං මේ ජීවිතේ නැති කරගන්නවා කියලා කිව්වා. ડોක්ටර් කිව්වා අද ඉන්නේ හෙට මේව කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ එහෙම හිටියේ මං. හිටියේ ඉඳලා ඉවරේ ඊට පස්සේ මම දමිතරංගට කෝල් එකක් දුන්නා.
දීලා එදා දවස් හවස වෙනකම් මෙහි හිටියා. ඒක ඊට පස්සේ මේ ගමිතරන් ආවා යාගේ මේ වෑන් එකෙන්. ඇවිල්ලා ඊට පස්සේ මං කිව්වා මේ විස්තරේ මම කෝල් දීලාම කිව්වා යාට විස්තරේ. ඊට පස්සේ කිව්වා මේ ඔව් නිශාන්තයි අපි එක්ක යමු යසා එක්ක යමු නිශාන්තයි අපි කොහොම හරි කරමු. මුව මෙතන තියලා යන්න බෑ. ඒ කියන්නේ එදා ආපු වෙලේ තමයි මේ දමිතරංගත් දැක්කේ මේ වාට්ටුවේ තාත්තේ. ඒ කියන්නේ ඒ තරම් ලෙන්තු අර බේසි. ඉතින් යාරම් පිස්සුව නිශාන්තයි මූ කියලානේ කියන්නේ මේ ඒගොල්ලෝ කතා කරන යා මුව මෙතන තියන්න බෑ නිශාන්ත අපි කොහොම හරි එක්ක යමු එක්කරන් ගිල් මොකක් හරි කරමු කියලා. ඊට පස්සේ එක්කරන් ආව මල්ලි කියනවා එතනින් එනකොට මම ඒ කියන්නේ අපි එන ගම වැලිගම පාරායිනේ ලොකු හොඳ හොටෙල් එකක් තිබ්බා මේ ඔතන බීච් එකයිනේ මට නම මතක නැහැ හොටෙල් එකේ. ඊට පස්සේ එන ගමන් ඉතින් එන්න සන්තෝෂෙන් ආව මල්ලි. එල්ලේගේ නවත්තලා අපි 3 දෙනා ගිහලා සුප් එකකුත් බිව්වා. ඊට පස්සේ කියනවා බිබි අම්මෝ මං අපායකින් බේරගත්තයි කිව්වා මේ මේව අඹටයි අපේ සුදුවයටයි බුදු බව හතෙන්න ඕනේ කියලා එහෙමම කිව්වා මල්ලි ඉතින්. ඒ වෙලාවට අමාරුවෙන්ද ඉන්නේ? අමාරුවෙන් මේවා ඔපරේෂන් කරලා මේ එහෙමම තියනවානේ. මේවා කපපුවා. ඇයි දවසයිනේ මේ දවස් දෙකක් වගේනේ මාතර ඔපරේෂන් කරලා හරියට යවලා. ඔව් දවස් 4කින් විතර යවුවේ. පොඩ නෝමල් නැගිට ගන්න පුළුවන්. ඊට පස්සේ මං ගෙදර එක්ක කරන් ආවට පස්සේ එදා සාලේ කෙලින්ම මල්ලිව ආන්සි වෙලා අම්මෝ දැන් තමයි සුදුවේ සනීප කියලා. ඉතින් අම්මටත් හරි සන්තෝෂයි මෙයාව මේ එක්කරන් අම්මා දන්නේ අම්මට එච්චර තේරුමක් නැහැ. අම්මා හිතන්නේ ලෙඩේ හොඳ වෙලා එක්කරන් ආවා කියලා. ඊට පස්සේ මම තමයි කරගෙන ගියේ ඉතින් ට්‍රීට්මන්ට් එක ඉතින් ඔය මල්ලි මැරෙන්න දවසක් විතර තියලා මල්ලි කිව්වා මේ අම්මෝ බලාගත්ත යානේ. මම මෙහෙ මාතර ට්‍රාන්ස්ෆර් වෙලා පොඩි කාලයක් වෙන්නේ. මාස 3-4ක් වෙන්නේ. 6ක් වගේ වෙනවා. කිව්වා ඉතින් මේ මල්ලි ඉතින් මැරෙන්න ඉස්සරෙල්ල දවසේ හොඳට කතා බහත් කරලා හිටියේ. ඉතින් ඕකේ තත්ත්වය ඕකනේ. එතන මල්ලි ගෙදරද හිටියේ? ගෙදර හිටියේ ඔය මැරෙන්න දවසේ කීප වරක්ම එක්කරන් ගියානේ අපි මල්ලිට අමාරුයි කියනකොට ප්‍රයිවට් ගෙනිච්ච ඊට පස්සේ අන්තිමට නේ ප්‍රයිවට් එකෙන් බෑ කියලා ස්පිතාලට එක්කරන් යන්න කිව්වේ. ඒ ගෙනෙල්ල පොඩි විනාඩි 10කින් පළවෙනි වගේ නැති වුණා. මල්ලි කොහොම හරි නැති වෙන්න ඉස්සරල දවසේ මට කිව්වා මල්ලි ඉල්ලීමක් කරා මේ අම්මව බලාගත්තේ මල්ලි තමයි. මල්ලි මියුසික් වැඩ කටයුතුත් ස්ටුඩියෝ එකේ කරගෙන මම වීකෙන්ඩ් එකේ එන්නේ. මල්ලි කිව්වා සුදු අයියේ මේ දැන් අම්මා විතරයිනේ. සුදු අය අම්මා හොඳට බලාගන්න. එහෙම කියලා මේ කිව්වා මැරෙන්න ඉස්සෙල්ලා දවසේ රෑ. ඒ අඟ දන ඔය මේවා කිව්වා. බිම දඟල වගේ. ඉතින් මොකක් කර දැනීමක් වෙලා තියෙන. ඉතින් ලුණු ගාන්නේ කියනවා වතුර ගාන්නේ කියන මම ඒව කර එළි වෙනකම්ම හිටියා. ඉතින් මම අර අපි දෙන්න ළඟම යාළුවෝ වගේ සහෝදරකමට එහා ගිහපු දෙයන්නේ. ඉතින් මේ කොහොම හරි එහෙම කිව්වා එහෙම කියලා ඊට පස්සෙන්ද නැති වුණා. ඉතින් මං මල්ලි කියපු දේ අදටත් මම අම්මව බලා ගන්නවා. ඒකත් මගේ ලොකු ඒ කියන්නේ වගකීමක්. ඔයා දකින්න නැති ලොකු වගකීමක්. අම්මත් පහුගිය දවස්වල වැටිලා උකුල් ඇටේ මේවිලා ඒකක් දාලා මම බලාගෙන ඉතින් අම්මට දැන් අවුරුදු 90ක් වෙනවා. ඉතින් මල්ලි මට පොරොන්දුවක් කිව්වනේ අම්මව බලාගන්න කියලා. මං ඉතින් අම්මා හැක් වගේ මගේ ජීවිතේ මගේ කාලේ තරම් ඉන්නේ කියලා ඉතින් කියලා ඉතින් මං ඔයාලට තේරෙන්නේ නැතිනේ හැමතිස්සෙම අම්මා මට කතා කරනවා. සුදු කිය හැමතිස්සෙම කතා කරනවා. ඒක ආපු කෙනෙකුට තේරෙනවා. ඒ කියන්නේ එයාටත් අර මම රැකවරණ ඉන්නෝ කියන එක ඒක තියෙන ඉතින් මං නිශාන්තය නැතුව බෑ ළඟින් නැතුව පේන්න නැතුව බෑ මං ඉතින් මං අම්මට ඉතින් අර මගේ පාන්ටත්තට ආදරෙන් මං සලකනවා අම්මට ටික මල්ලිගේ කියපු දේත් කරගෙන ඉතින් ඉන්නවා ඉතින් බෑන්ඩ් එක කටයුතුත් කරගෙන. ඒතකොට නිශාන්තයි මේ මල්ලිට මේ ඇත්තටම මේ කැන්සර් එක කොහෙද මොකද ආවේ? බඩේනේ ආවේ. බඩ වැලේ තමයි තිබිලා තියෙන්නේ. ඔව්. ඒක ස්ප්‍රෙඩ් වෙන්න කලින් නෑ දැනගන්න ලැබුණේ නෑ. එයා හරි ආසයිනේ ওই දෙවුන්දර කාවාඩි තියෙනවා. ඔය කාවාඩිත් නටන්නේ එයාලයි ටීම් එකක් ඉන්නවා දමිත් තරංගල. ඒ කියන්නේ පොඩක් එයාලේ පොඩක් අවුලක් නෑ. හොඳට ඉන්න සෙට් එක. එහෙම හරි ආසයි නටන්න. ඔය අන්තිමේ මැරිච්ච අවුරුද්දේ කාවාඩි නැටුවා. කාවාඩි නැටුවා මේ නටලා දෙවුන්දර පෙරහැරේ ඊට පස්සේ ඔය තොවිල කියලා තියෙනෝනේ අන්තිම දවසේ ඒකත් ඉවර වෙලා තමයි එයා දවස් දෙකකට විතර පස්සේ තමයි මට කිව්වේ මේ සුදු අය බඩ රිදෙනවා මේ බඩ සුද්ධ වෙන්න බෙහෙත් බොන්න ඕන කියලා
බෙහෙත් ෆාමසියෙන් ගෙනල්ලා බිව්වට පස්සේ තමයි මේ අමාරු වුනේ. ඒ කියන්නේ අර හිරවීමක් තියෙනවනේ ඔය කැන්සර් කියන්නේ මේ බඩවැල બ્લોක් කරගන්න වගේ. එතකොට බඩ සුද්ධ වෙන බිව්ව හැටිය ගිහිල්ලා මෙහි තියෙන ටික ඔක්කොම යටට ගිහිල්ලා හිර වෙනවනේ. ඒකෙන් තමයි හරිම අමාරු වුනේ. ඊට පස්සේ තමයි මේ එක්කරන් ගියේ මාතරට. ඊළඟ හොස්පිටල් එකේ මොකද්ද බලලා කිව්වේ? හොස්පිටල් එකේ මේ බලලා යාලා ට්‍රීට්මන්ට් කරලා හොයාගන්න බැරි තැන තමයි යාලා මේ ස්කෑන් කරලා මේ බඩ කැපුවේ. කපනකොට තමයි ඒක කැන්සර් එකක් කියලා දැනගත්තේ. ඊට පස්සේ ඉඳලා ට්‍රීට්මන්ට් කරන්නේ මහරගම නෑ මේ ට්‍රීට්මන්ට් කරා පිට එක්කරන් ගියානේ. එක්කරන් ගියාට පස්සේ අර මල්ලිට ඉන්න බෑ කියන ප්‍රශ්නෙත් එක්ක ආවනේ අපි ප්‍රයිවට් විදින්න බෙහෙත් විදින්න සෙට් කරගත්තනේ. ඊට පස්සේ මාතරට එනවා ડોක්ටර්. මාතර මොහොට්ටි එක channel කරලා කාමරයක් බුක් කරලා බෙහෙත් විදින්න දවසට ගිහිල්ලා බෙහෙත් විදගෙන එනවා. එදා බෙහෙත් විදින එක විතරද කරන්න තිබුණේ මල්ලි? ඉතින් ට්‍රීට්මන්ට් මොකුත් වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මාස 6ක් විතර ඒක විදිනකොට අර කැන්සරෙන් මැරෙන්නනේ බෙහෙත් විදින්නේ. මැරෙන්න විද්දට පස්සේ මාස 6 විදලා ඉවරලා ඊට පස්සේ චෙක් කරාම කැන්සරේ මොකුත් නැහැ කිව්වා. ඊට පස්සේ ආයේ ඔපරේෂන් කරලා බඩවැල හරියට හදලා ඒ ටික කරා. ඊට පස්සේ ආයේ ඒක කරාට ආයේ සතියකින් ආයි කැන්සර් එක ඇවිල්ලා. ඕ ලොකුවටම ඇවිල්ලා ගොඩ ගන්නම් බැරි විදිහට. ඒක හැවුනේ. ඒක ඉතින් ડોක්ටර්ස්ලා බලලා ඉතින් ඒක සමහරවිට ඔය කැන්සර් වල එහෙම තියෙනවලුනේ නොපෙනෙන කොටස්. එහෙම තියෙන කතාවක් තමයි කියන්නේ සමහරවිට ඒ කියන්නේ අන්වීක්ෂය වලට හවුවෙන්නේ නැති ඒවත් සෛල තියෙනවලු. හරි භයානක දෙයක්. ඔපරේෂන් කරලා සමහර අය ඔය අවුරුදු 5 ඉඳලා නැති වෙන ඒවා තියෙනවා. ඒක බේරෙන්න ඉතින් වාසනාවකට වෙන්නත් පුළුවන්. නමුත් මං හිතන්නේ ගිය જાතිය මොනවා හරි කරපු මොනවා හරි වරදක් ඇති මල්ලි කියන නම් මේ જાතිය නම් මට වඩා සෙන්සිටිව්. ඇත්තටම මං කවට බැන්නත් මල්ලි බනින්නේ නැහැ. ඔව් මොකද බෑන්ඩ් එකේ හැමෝටම සලකගෙන මේ ආදරෙන් කතා කරලා සමහර වෙලාවට බෑන්ඩ් එකේ අය පරක් වුණත් මං ප්‍රැක්ටිස් දාපු වෙලාවට මං මල්ලිට කියනවා තාම නැහැනේ මෙයා නැහැනේ කි. ඒ විසුදු අය කමන්නේ මොනවා හරි වැඩක් ඇතිනේ. එයා ඒ විනි කියලා. එහෙම අර මාවත් මටත් තරහ ගියපුක බැලන්ස් කරන්න. ඒ වගේ මාර සෙන්සිටිව් මිනිස්සු. කරාවිඩේ හොස්පිටල් එකනොත් ඒ කියන්නේ මේ හැම කෙනාගේම උදව් ලැබුණා. මෙයාගේ අර එතන මේ ආව ට්‍රේනින් එන නර්ස්ලා එනවනේ. එයාලා පොඩ්ඩක් බලන්න. එයා ඊට පස්සේ කොහොම හරි ඒ එක මිස් කෙනෙක් එයාගේ ෆෝන් එකේ තිබුණ මල්ලිගේ සින්දුව දුටුව දිනේ සින්දුව. එතකොට මේ එයා ෂොක් වුණා මේ යසන්ත අයියද මේ කියලා. ඒ කියන්නේ පොඩක් ඇඟපතත් මේලා නැතිුණා. පුදුම වුණා. ඒ හරි දුක් වෙලා හරි සාතු සප්පයන් ඇත්තටම හොඳටම කරා. එයාලා කියන්නේ මල්ලි මොටිවේට් කරන වචනම තමයි අයියේ බය වෙන්න එපා මේ හොඳ වෙනවාට. එතනින් පුල් සපෝට් එකක් ආදරේ ලැබුණා. එතකොට මේ දැන් මල්ලි කොයි අවුරුද්ද වගේ නැති උනේ නිශාන්තයි? 2013 නේ නැති උනේ. 2013 නේ. ඔක ඇදුනේ 2012. 2012 හැදෙනකොට අපි බෑන්ඩ් එක පොඩක් බ්‍රේක් කරන්න මේ වැඩත් එක්ක. හැබැයි මල්ලි නැති වුණාන් පස්සේ අම්මගේ සී කල්පනාව දැන් නැහැ. ඒ කියන්නේ බොහෝ ඒ ෂොක් එකත් එක්ක මල්ලි මතක නැහැ ඇත්ත කතාව. මල්ලි මම මතක් කරන්න යන්නේ නැහැ අම්මට. අම්ම කියන්නේ අනික් කට්ටියගේ එයාගේ දරුවා ඇහුවම අනික් කට්ටියගේ නම තමයි කියන්නේ. ඒ කියන්නේ මල්ලිගේ මැකිලාර මොනාහරියට ඒ මොනාහරි වුණා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මල්ලිගේ මතකයක් නැහැ. නැහැ. මම මතක් කරන්න යන්නෙත් නැහැ. ඔයාගෙන් මුකුත් අහන්නෙත් නැහැ. අහන්නෙත් මතක් නැහැ. කරලා අම්මා එහෙම අහන්නෙත් නැහැ. අහන්නෙත් නැහැ. අම්මට මොනාහරි ඒ කියන්නේ අම්මගේ මොනාහරි ස්නායුවල මොනාහරි වුණා. අම්මගේ බාල පුතානේ. අම්මට විශේෂයෙන් එහෙම ඒක හොඳකටත් වෙන්න පුළුවන් අම්මා. ඔව් මං එහෙම වෙච්ච එකට සතුටු වෙනවා. අම්මත් මේ විතර වේදනාව වෙනවනේ. මානසික ලෙඩෙක් ඕට වඩා වෙනවනේ. මතක් වෙන්නේ. ඔව් ඒ නිසා. ඒකට අර මං ඒ කියන්නේ මගේ හිතේ මං සමහර වෙලාවට තනියම අඬන අවස්ථා සෑහෙන තියෙනවා. බෑන්ඩ් එක සමහර වෙලාවට ඒ කියන්නේ සමහර වෙලාවල තියෙනවා මට හිතෙනවා මේ ඕන් නැහැ කියලාත් හිතෙනවා. එහෙමත් ඒ පෞගේ කාලවල වල හිටිච්ච වෙලා තියෙනවා. කියන්නේ ජීවිතේ දැන් බෑන්ඩ් එක සතුටෙන් එහෙම කරන්නත් හිතෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මල්ලි ගැන කරපු දේවල් මතක් වෙනකොට අර එහෙම වැටීම උලුත් තියෙනවා. ඒකට එයා දැන් අර එයා මේක බෑන්ඩ් එක එයාගේ ඩ්‍රීම් එකක්නේ. ඔව් එයා සතුටු වෙයි. යම් දවසක හොඳට කරගෙන යනවා.
කොහේ හරි ඉඳන් සතුටු වෙන්න බලන් ඉන්නවා. ඒකනේ මේ මෑත කාලේ කියන්නේ ඒ කියන්නේ ආයේ පීක්කුනේ එයා ආසදේ එයා හරි ආසාවෙන් සින්දු කරලා එහෙම එකක් තියෙනවා ඉතින් ඒකයි බෑන්ඩ් එකේ හැමෝම මේක ගැන දන්නවා ඉතින් ඒක එයාලට හරිම මේ කියන්නේ ඒක ඉතින් කියන්න දෙයක් නැහැ ඒ කියන්නේ මල්ලිලා අපි ඒක හිටපු සහෝදරකම ඒක ඒ කාලේනකොට අයියා ඇමරිකාවලද හිටියේ නැත්නම් නෑ ආයක තමයි කියන්නේ යාළුවා වගේ දෙන්නත් එක්ක පොඩි කාලේ ඉතින් සෙන් ලං කරලානේ ගුටි ගහගෙන හිටපු මම අවුරුදු සාමාන්‍ය මල්ලිට අවුරුදු 24 25 දී වගේ මම මේ ගහලත් තියෙනවා රෑ වෙලා 9 පාර තමයි මං අන්තිම දෙන්නේ ටයිම් එක ඔව් ගෙදර ඉන්න දවස්වල එහෙම ඒ කියන්නේ ඊට කලින් එන්න ඕන ඒ කියන්නේ හරි බයයි මට බය මං ගොඩාක් ඉතින් පස්සෙන් ඉන්නෝ ඊට පස්සේ 9 මාට විතර ඇවිල්ලා මං ගහලා තිනවා ගහලා මේ ඊට පස්සේ මේ මෙතෙන්ට ගහලා කොමාරි උදේ වෙනකොට මෙද මේ හැත් එක්කම ඉදිමිලක් තිබුණා මට හරි දුකයි ඉතින් ඊට පස්සේ ඉතින් අවුලක් නැහැ සුදු අය එහෙම කියලාත් තියෙනවා ඉතින් මං ඉතින් මගේ වැරද්ද කරන්නේ සුදු අය මේව කර කියලා එහෙම මං ඒක ගැහුවා බැන්නත් එහෙම නෑ ඒ කියන්නේ මං දකින්නේ හිතේ තියාගෙන නෑ එහෙම නෑ හිතේ තියාගෙන රණ්ඩු වෙන්න මාත් එක්ක ගහගන්න එහෙම නෑ අර ඒව තමයි වටින්නේ ඒ අර ගරු කිරීම ඒ කියන්නේ අයියා කියලා මම එයා දන්නෝ පස්සෙන් ඉන්නෝ මම එයාව මොන හරි වැරදි පාරකයි කියලා බය කියලා එයා දන්නෝ ඒක ඇත්තටම ඉතින් ඒක මතක් වෙද්දි තැහැර මේ කඳුළුත් වෙනවා ඔය අර ඒ වගේ සහෝදරයෝ මං හිතන්නේ හරි අමාරු දැන් කාලේ වුණත් මේ ඒ කියන්නේ මේ ඒ වගේ මල්ලිලා බිහි වෙයිද එහෙම හරි අමාරු ඉතින් හිතන්නේ මේ මිනිස්සු හරි මන්නේ ඒකයි තියෙන්නේ අර ඕක මම සමහර වෙලාවදී මම ওই තනියම මෙතන ස්ටුඩියෝ එකේ එයාගේ කරපු පරණ සින්දු ඒ කැසට් එකේ තියෙන මං දාන පරණ ෂෝ එහෙමත් තියෙනවනේ ඔඩියෝ ඒ කාලේ වීඩියෝ අඩුයිනේ ඒව දාලා ඉතින් අඬනවා අනන්තයි ඉතින් ඒක මගේ මම තමයි දන්නේ මං ඉතින් කාටවත් කෑ ගහලා කියන්නෙත් නෑ ඉතින් මං ඒක නෑ ඉතින් ඒක අනිවාර්යෙන්ම නිශාන්ත අයියා මේ අපේ රසිකයොත් ගොඩක් ඔය මේ යසන්ත අයියා නැතුණාට පස්සේ ගොඩක් ශෝක වුණා ඒක මෙහෙම දැනගන්නත් ඕන නිශාන්ත අයියා මේ මනෝවේදිනී කතාවක් මේක ඇතුළේ තියෙනවා කියලා දැන් අපේ යාළුවෝ දැනගන්නත් ඇති ඇත්තටම අපේ යාළුවන්ට අපිට හැමෝටම හැට කඳුලක් ආවා ඒක ඒ කතාව තමන්ගේ සහෝදරයෙක් එහෙම දෙයක් කියනවා කියනකොට මාරම දෙයක් ඒක ඇත්තටම ජීවිත කාලෙම ඔළුවේ තියෙනවා ඕක සාමාන්‍යයෙන් මගේ මැරණකම් තියෙනවනේ දැන් එහෙම තියෙන එක නිතර නිතර මතක් වෙනවනේ නිශාන්තයි එතකොට අර ඇත්තටම වැඩක් කරන්න ගියාම පොඩක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අමාරුයි මේක කොහොම හරි ඉතින් එයා ආස දේ හරියට මේ කරපු දේ එයා බලා කොහේ හරි ඉතින් බලන් ඉන්න ඕනේ මේ සුදු අය හරියට මේක කරන්න ඕනේ එහෙම කියන මේ එකක් ඒ නිසා කොහොම හරි ඉතින් මේක දැන් ඉදිරියේදී මේ දැන් අපි මේ සාකච්ඡා කරගෙන වැඩසටහනක් කරගෙන ඒ කියන්නේ හොඳ ගැලපෙන ප්ලේයර්ස්ලා දාගෙන සිංගින් කරන ඉතින් මම ඉන්නවා ඊට පස්සේ තව අපි අලුත් එක්කෙනෙක් වගේ ගන්න එතකොට අපේ ඉෂානුත් එනවා සුදමුත් වෙන රටවල් වල අපි මොනවා හරි වැඩකට ගියොත් සම්බන්ධ වෙනවා මෙහෙටත් එන ෂෝ වේවි ඉදිරියේදී ඉතින් මල්ලිටත් ගරුත්වයක් දීලා කරගෙන ගිහිල්ලා ඉතින් අපිත් තව ඕනම් කාලයක් ඉඳලා මැරිලා ආවේ ඒක නිශාන්ත ඇත්තටම මේ දැන් අපිට මේ ඔයාලට ඕන කරන්නේ දැන් මේ රසිකයන්ගේ ඉල්ලීමට සහ දැන් මල්ලිකෙත් ආසාවට මේ බෑන්ඩ් එක හරි විදියට නේද හරි විදියට කරලා වැඩේ මේ රසිකයන්ට මේ ඒ සින්දු සෙට් එක දෙන්න නිකන් අහස අල්ලන්න මේ ජනප්‍රියම බෑන්ඩ් එක වෙන්න කියලා අපි මගේ එහෙම ලොකු මම මෙතන ඉන්න ඕන මෙහෙට යන්න ඕන තට්ටු 3-4ක හදන්න ඕන බිල්ඩින් එකක් එහෙම එකක් නෑ ඒ කාලේ එහෙම තිබුණනම් දැන් වෙන ඒ කාලෙත් නෑ අදත් නෑ සාමාන්‍යම සරලව ජීවත් වෙන කෙනෙක් දන්නයි දන්නවා ඉතින් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා ඒක අර මේක අර දැන් මමත් ආස දේනේ සංගීතේ ස්ටුඩියෝ එක කරලා ඉතින් සින්දුත් කීපයක් තියෙනවා කරලා ඉතින් ඕක කරගෙන මල්ලිගෙත් මේක මේ බෑන්ඩ් එක එයා ඉන්දෙද්දි මේක ගෙනියන්න උඩට ගන්න ජනප්‍රිය වෙන ඒ දවස්වල ලොකු ඩ්‍රීම් එකක් තිබුණේ අපි සතුටෙන්නේ හිටියේ එතකොට අපි ඔක්කොන්ටම ගිහිල්ලා මේ ඉන්න ඕනේ එහෙම කියන අදහස තිබුණනේ මල්ලිගේ ඒක හිතේ නැති වෙනකොට උනත් ඒ හිතේ තියෙන්නේ නැති මම අපරාධ මේ වෙනවා කියලා එහෙම එනවනේ හැඟීමක් එනවනේ නැති වෙනකොට ඉතින් ඒක හිතේ තියාගෙන නැති වෙන්න ඇති කියලා මං හිතනවා බෑන්ඩ් එක ගැන හිතේ ඔළුවේ තියාගෙන
ඉතින් මගේ ඉතින් දැන් එයාගේ ඒ බලාපොරොත්තු වුණු දේවල් ඉෂ්ට කරන එක මගේ යුතුයකමකුත් තියෙනවනේ. එතකොට මම දැන් දැන් බෑන්ඩ් එක නෝමලි කරගෙන ආවා. දැන් එකපාරට මේ ලොකු පෙරලියක් ඇති වුණානේ. ඇත්තටම අපේ ගොඩාක් සින්දු තියෙනවනේ අපි ඒ කියන්නේ නිර්මාණය කරපුවා. ඉතින් හැකියාව දැන් ඔය සින්දු ලොක්කෝගෙම මෙලඩි මියුසික් මගේ මල්ලිගේනේ පිටායගේ තියෙනවා රොෂාන් ප්‍රනාන්දු ෆ්ලෑෂ්බැක් එයාගේ සින්දු 3ක් වගේ තියෙනවා. කරලා මෙලඩි කරපුවා ඊට පස්සේ සමන් ඉන්දිකගේ තියෙනවා මෙලඩි 2ක් වගේ. අනිත් ඒ ඔක්කොම හැම කැසට් එකේම රොෂාන් අයගේ මෙලඩි තියෙනවා සජීව ප්‍රසංග 4ද කොහෙද 2ක්ද කොහෙද මල්ලික් කැසට් එකෙත් තියෙනවා රොෂාන් අයගේ එක සින්දුවක් ඊට පස්සේ සමන්ගෙත් තියෙනවා සින්දු මල්ලිකගේ 2ක්ද කොහෙද. ඉතින් අපිට යම්කිසි හැකියාවක් තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක මේක ඉතින් නවත්තන එකත් අපරාධයක්නේ. රසිකයෝ ලොකුවටම ඉල්ලනවා අපේ සින්දු තියෙනවා. ඒක දීලා එයාලා සතුටු කරලා දෙයක් දීලා ඉතින් මගේ දැන් බලාපොරොත්තුව තියෙනවා මේක හොඳටම කළමනාකරණය කරගෙන සුදුසු විදියට අර නීති රීති මාලාව ඇතුළත ඒ කියන්නේ වීණයයි තියෙනවනේ මගේ තියෙන බලාපොරොත්තු මම ඒ මුකුත් අනවශ්‍ය දේවල් නැහැනේ. එතකොට ඒ කැටගරි එකට මේ සුදුසු වෙන අය හිටියම මට ලේසි වැඩේ කරා. ඒ කාලෙත් එහෙම තමයි. ඒ ටික හරියට බලලා කරලා බෑන්ඩ් එක ඉතින් ඉදිරියට හොඳටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට කෝල්ස් එනවා ඒ රටවල් වලින් පවා එනවා. මට කීප දෙනෙක් කතා කරා මට එහෙම නම් වශයෙන් හරියට මතක නැහැ. ඒ කියන්නේ WhatsApp කෝල් වලින් රටවල් වලින් නෑ මේ නිශාන්තය බෑන්ඩ් එක පටන් ගන්න මොනවද අඩුපාඩු අපෙන් බඩු මොන හරි ඕනද එතකොට සල්ලි මොනවද ඕනත් කියලා එහෙමත් ඇහුවා. මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ එහෙම ඒ ආපු කට්ටියට ගොඩාක් thank you. කොහොම හරි මට පුළුවන් විදිහට මං අර ඇදගෙන යන මිනිසුන්ට එහෙම කදර කරන්න හොඳ නැහැ. මම කදර කරන්න කැමතිත් නැහැ. එහෙම මං ඉල්ලලත් නැහැ කාගෙන්වත්. අර පුළුවන් විදිහට අපි මිනිසුන්ගෙන් එහෙම සමහර ඉන්නවා. ඉතින් එහෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මං එහෙම නැහැ. මං කොහොම හරි මගේ සරලව කොහොම හරි වැඩේ කොහොම හරි උපරිම ශක්තිය යොදලා කරගන්න බලනවා. ඉතින් ඒ මිනිස්සු අපිට ආදරය නිසානේ කතා කරලා එහෙම අහන්නේ. ඒ මිනිස්සු කැමති යාලා අපි බෑන්ඩ් එක විදියට මේ පේන්න ඉන්නවනම් එතකොට ඔව් යනවනම් හිතනෝනේ ඉතින් මේ ප්‍රශ්න ඇති කියලා හිතනවා ඇතිනේ. අපි මේ නිහඬව ටිකක් ඉන්නකොට නේ. එහෙම ප්‍රශ්නයක් තියෙන ඉතින් හරිම ආදරෙන් කරුණාවෙන් කතා කරන පිරිසක් ඉන්නේ. ඒකට බොහොම සතුටුයි. හරි ආදරේ රසිකයන්ට. ඉතින් මට කියන්න තියෙන්නේ සෝෂල් මීඩියා පැත්තේ ඒ ප්ලැට්ෆෝම් එකේ අපිට මාර සපෝට් එකක් ඒ කාලේ ඉඳලා දුන්නා. දැන් මේ කාලේ ගොඩක්ම වැඩි පේජ් කරන ඔය කියන්නේ නම් වලින් මට මතක නැහැ ගොඩාක් පේජ් තියෙනවා. ඔයාලා ඇතුළු මියුසික් පේජස් සෑහෙන්න YouTube channel සෑහෙන්න සපෝට් එකක් දෙනවා. ආයේ ඒ කියන්නේ මම දන්නෙත් නෑ දානෝ එකෙන් මේකෙන් ඒ කියන්නේ මාර එයාලා අහන ආදරයක් නේ තියෙන්නේ අපිට. ඒ ආදරේ මම බගෑපත්වම අනිවාර්යෙන් ඒ කට්ටියට බගෑපත් වෙනවා. ඒ කියන්නේ ඒක දෙන සපෝට් එක දිගටම කරගෙන යන මං හරි ආදරේ මේ ඒ කතාව. ඊට පස්සේ අපේ කැසට් අහන එළියින රසිකයෝ සෑහෙන පිරිසක් ඉන්නවනේ. ඉතින් ඒ අයටත් ගොඩාක් ආදරේ. ඒ අය නිසානේ අපි මේ තත්ත්වෙ ඉන්නේ. අපි මොනවා හරි කියන්නේ උඩට ඇවිල්ලා අපේ ගැන දකින්නේ ඊට පස්සේ අපි කරන දේවල් උඩට එන්නේ එයාලා කරන රික්වෙස්ට් එකත් එක්කනේ. එතකොට එයාලා තමයි මගේ ෆස්ට් එක. එයාලා රසිකයෝ තමයි ෆස්ට් එක. සෙකන්ඩ් එක මම කියලා තමයි මම හිතන්නේ මියුසික් වලදී. ඉතින් ඒකට ඒ ෆස්ට් එකේම ඉන්නෝ අපේ channel කරන ඒතකොට පේජ් කරන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ ඉන්න මගේ ආදරණීය සහෝදරයෝ මල්ලිලා නංගිලා අයියලා දූල පුත්තු ඔක්කොම ඉතින් හරි ආදරේ ඒක තමයි අවසාන වශයෙන් කියන්නේ. බොහොම ස්තුතියි කියලා තමයි කියන්නේ. බොහොම ස්තුතියි කියලා කියන්නේ. ඉතින් මම හිතනවා යාළුවනේ ඔයාලා මේ ගැටි දෙයක් මේකෙන් දැනගන්න නැති මේ විශේෂයෙන් යසන්ත අයියා ගැන සහ දැන් බෑන්ඩ් එකේ ඉදිරි කටයුතු ගැන නිශාන්ත අයියා කිව්වා. ඉතින් නිශාන්ත අපි සුබ පතනවා ඔයාට ඉදිරි ගමන සාර්ථකව හරි ආකාරව ඔයා හිතන විදිහට වැඩේ කරන් යන්න කියලා. එහෙනම් ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා බොහොමත් ස්තුතියි. බොහොම ස්තුතියි.